ආයිබෝවන් මම අකේෂානින්ද අද මම රිවිව් කරන්න යන්නේ ශ්‍රී ලාංකීය සිනමාවේ නෑතකාලීන නව්‍යතම හැරවුම් ලක්ෂයක් විදිහට පෙන්වන්නට පුළුවන් මේ දවස්වල හැමෝම කතා කරන නෙළුම් කුළුණ එහෙම නැත්නම් ටෙන්ජිකෝ ෆිල්ම් එක. මුලින්ම මම ෆිල්ම් එක ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් හෙන්නම්. ඊට පස්සේ අපි මේ ලස්සන ෆිල්ම් එකේ කතාව එහෙම නැත්නම් ස්ටෝරි එක හමු. මේ චිත්‍රපටය සාමාන්‍ය එතෙක් මෙතෙක් සුපුරුදු ලාංකේය හාස්‍ය සිනමා පටවලට වඩා හාත්පස වෙනස් වර්ගයේ හාස්‍ය චිත්‍රපටයක්. මේක අයිති වෙන්නේ ඩාර්ක් කමඩි එහෙම නැත්නම් අඳුරු සුකාන්ත කියන කැටගරි එකට. මොකක්ද මේ ඩාර්ක් කමඩි කියන්නේ? ලංකාවේ ඔඩියන්ස් එකට මේක ටිකක් නොහුරු වචනයක් වුණාට ලෝකයේ සිනමාව ලෝක නාට්‍ය කලාව ගැන හදාරන්නෙක්ට මේක අලුත් වචනයක් නෙවෙයි. ඒ වගේම මීට වසර ගණනාවකට කලින් තිබිච්ච ග්‍රීක නාට්‍ය කලාව වගේ කලාවල් වල පවා මෙන්න මේ ඩාර්ක් කමඩි කන්සෙප්ට් එක තිබිලා තියෙනවා. ඩාර්ක් කියන්නේ අඳුරු කියන එකනේ. එහෙම නැත්තම් මේකෙදි වෙන්නේ මොකක් හරි අඳුරු කේදාන්තයක් ඇතුලේ සිදුවන හාස්‍යයක්. එහෙම නැත්තම් කොමඩි සිදුවීම් කිහිපයක් එළි දක්වන එක. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ එලංගුරාම් කියන අධ්‍යක්ෂකවරයා විසින්. විශේෂත්වය තමයි මේ අධ්‍යක්ෂකවරයාම තමයි මේ චිත්‍රපටයේ තිර පිටපත් රචකයා එහෙම නැත්නම් ස්ක්‍රිප්ට් රයිටර් සහ සිනමැටෝග්‍රැෆර් යන භූමිකා තුනම නිරූපණය කරන්නේ. ඉතින් මේ චිත්‍රපටය ලියපු කෙනාම අධ්‍යක්ෂණය කැමරාකරණ යන දේවලුත් කරපු නිසා මං හිතන්නේ තිර රචනයේදී ඔළුවේ ඇඳුණු රූපරාමු එලෙසින්ම තිරය මතට ගේන්න හැකියාව හම්බෙන්නේ නැති. ඇයි මේ චිත්‍රපටය අපිට මෙච්චර වැදගත් වෙන්නේ? මොකද මෙච්චර කාලයක් අපි දැක්කේ ඇහුවේ අපි ඉන්දියාවෙන් චිත්‍රපටි කොපි කරන විදිය. ඒත් අද මේ චිත්‍රපටය ඉන්දියාවේ දෙමළ බසින් රීප්‍රොඩක්ෂන් වුණා විතරක් නෙවෙයි තවත් රටවල් කිහිපයකදී ඉදිරියේදී රූගත කරන්නට නියමිතව තියෙනවා. මේ චිත්‍රපටයේ දෙමළ චිත්‍රපටයේ නම තමයි පිරුසු. ඉතින් මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අපේ අධ්‍යක්ෂක ඉලංගුරාම් විසින්මයි. මේ චිත්‍රපටයේ තවත් විශේෂ ලක්ෂණයක් විදිහට අපිට පෙන්වන්නට පුළුවන් සිංහල කල්චර් එකටම ආවේනික පසුබිමක් චිත්‍රපටයෙන් ඉස්මතු කරන එක. ඇත්තරම මේ ලක්ෂණය ඉස්සරහට අපේම කියලා චිත්‍රපට කලාවක් ලෝකයේ ඉස්සරහට ගෙන යන්නට ලොකු හයියක් වේවි. උදාහරණයක් විදිහට කියන්න පුළුවන් අපි බලන මලයාලම් ෆිල්ම් එකක ඒකටම ආවේනික මලයාලම් වයිබ් එකක් තියෙනවා වගේ. මේ ෆිල්ම් එක අපිටම ආවේනික සිංහල බවක් ලස්සනට ගෙන එන්න සමත් වෙනවා. චිත්‍රපටයේ පියෙකුගේ අභාවය කියන අඳුරු පසුබිම මුල් කරගත්තත් මේකෙදි වෙන සිදුවීම් එක්ක බලන අපිට සිනහව ගෙනෙනවා. චිත්‍රපටයේ පුරාවටම අපිට හාස්‍ය එහෙම නැත්නම් සිනහව ගෙන එන්නේත් මෙන්න මේ ප්‍රශ්න නිසා තමයි. ඒ මියගිය පියාගේ ලිංග අවයවය එහෙම නැත්නම් ශිෂ්ණය ප්‍රාණවත්ව තිබියදීම මිය යාමයි. ඉතින් මේ අමුතු සිදුවීම නිසා පවුලේ උදවිය මලගෙදර කටයුතු සිදු කරද්දී වෙන හාස්‍ය ජනක සිදුවීම් රැසක් මේකෙදි දෙක ගන්නට පුළුවන්. ඉතින් එවැනි පසුබිමක් මත රූගත කිරීම සිදු වුණ නිසා සීමා වෙච්ච ලොකේෂන් කිහිපයක විතරක් රූගත කිරීම කරත් මේ චිත්‍රපටයේ රසයට නම් පොඩ්ඩක්වත් මේකෙන් අඩුවක් වෙලා නැහැ. චිත්‍රපටයේ චරිත ගැන කතා කරොත් චිත්‍රපටයේ ප්‍රධානම චරිතය තාත්තා චිත්‍රපටයේ පුරාවටම මිය ගිය අයෙක් ලෙස සිටීම විශේෂත්වයක්. මේ තාත්තගේ ලොකු පුතා විදිහට රඟ දක්වන්නේ ලංකාවේ අති දක්ෂ චරිතාංග නළුවෙක් විදිහට පෙන්වන්නට පුළුවන් ප්‍රියන්ත සිරි කුමාර මහත්මයා විසින්. පොඩි පුතාගේ චරිතය රඟ දක්වන්නේ ප්‍රවීණ රංගන ශිල්පී තුසිත ලක්නත් මහත්මයා විසින්. ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පිනී කෞශල්‍යා ෆර්නාන්ඩෝ මහත්මිය අම්මගේ චරිතයට පණ පොවන අතර ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හානි ඒකනායක මහත්මිය මේ කතාවේ එන පියාගේ අනියම් බිරිඳගේ චරිතය නිරූපණය කරනවා. ඒ වගේම චමිලා පීරිස් මහත්මිය පුංචි අම්මගේ චරිතය රඟ දැක්වුවා වගේම ලේලියන් දෙදෙනාගේ චරිත ලෙස රඟ දැක්වුවේ සුලෝචනා වීරසිංහ ආලෝකා ගායත්‍රි විසින්. ඒ වගේම සමන් කෝරළේ මහතා විසින් ත්‍රිරෝදරත රියදුරුගේ විශේෂ චරිතයක් රඟ දක්වනවා. ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පිනී චාන්දනී සෙනවිරත්න මහත්මිය කතාව පුරාවටම ලස්සනට ගලාගෙන යන චරිතයක් වෙන කමලා එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි ගමේ දකින කේලම් ඇන්ටි කෙනෙක්
නැත්නම් CCTV නැන්ද කෙනෙක්ගේ චරිතයක් නිරූපණය කරනවා. ඉතින් ඔය කරුණ ටික තමයි ඉන්ට්‍රොඩක්ෂන් එකෙන් අපිට දෙන්න තියෙන්නේ. එහෙනම් අපි දැන් තවත් කතා නැතුව යමු මේ ලස්සන චිත්‍රපටයේ තියෙන සම්පූර්ණ කතාව, ස්ටෝරි එක අහන්න. කතාවේ මුලින්ම පෙන්නනවා ලොකු පුතා වැඩට යන්න ලෑස්ති වෙලා යන්න හදන ගමන් තාත්තට කතා කරනවා. දෙතුන් පාරක් තාත්තට කතා කරාට තාත්තා කිසිම ප්‍රතිචාරයක් නැති නිසා ළඟට ගිහිල්ලා බැලුවම තමයි දකින්නේ තාත්තා ටීවී එක බල බලා ඉන්න ගමන් එහෙන්මම මැරිලා. ටිකට පස්සේ බලනකොට මැරිච්ච තාත්තගේ ශිෂ්ණය හොඳටම ප්‍රාණවත් වෙලා තියෙනවා පේනවා. මේ වෙලාවේ පොඩි පුතා බාර් එකක පොලිමක තමයි ඉන්නේ. අයියා මල්ලිට කෝල් කරලා විස්තරය කිව්වම මල්ලි බාර් එකෙන් තව කාලක් වැඩිපුර ගන්නවා. ඔන්න දැන් දෙන්නම ගෙදර මෙයාලා දෙන්නම එකතු වෙලා එක ක්‍රමවලින් ප්‍රාණවත් වෙච්ච ශිෂ්ණය පහත් කරන්න උත්සාහ ගන්නවා. එක ක්‍රමයක්වත් හරියන්නේ නැහැ. ඔන්න ඊට පස්සේ තමා පොලේ ගිහින් ආපු අම්මයි පුංචි අම්මයි මුල්වතාවට ඇවිත් තාත්තා මැරුණා කියලා දැනගන්න. දැනගෙන ඒ දෙන්නම හොඳටම අඬනවා. පස්සේ 4 දිනාම එකතු වෙලා රෙදි වලින් ඔතලා එක පහත් කරන්න බලනවා. ඔන්න ඔය අතරේ අල්ලපු ගෙදර CCTV ඇන්ටි කමලා අඬන සද්ද මොකක්ද කියලා බලන්න ගෙදරට එනවා. 4 දිනාම කමලට කතාව වහන්න ඕනවට පුංචි අම්මා ඉක්මනට ඇවිත් කියනවා එයාගේ කකුල කැඩිලා ලිස්සල වැටිලා ඒකට තමයි ඇඬුවේ කියලා. පස්සේ ඒක දැක්ක නැති අම්මත් එළියට ඇවිල්ලා කියනවා ඇඬුවේ අම්මගේ කකුල කැඩුණා ලිස්සල වැටිලා කියලා. දෙන්නගෙම වැටුණා දෙන්නගෙම කකුල් කැඩිලා වැටුණා කිව්වම කමලට තේරෙනවා මොකක් හරි හංගනවා කියලා මෙයාලා. කමල යනවා උදව්වක් ඕනොත් කියන්න කියලා. හැබැයි කමල දන්නා මොකක් කර දෙයක් මේකේ හැංගිලා තියෙනවා කියලා. තාත්තගේ ශිෂ්ටණයට කරන්නම දෙයක් නැති තැන මෙයාලා තාත්තව හොස්පිටල් එකට එක්කන් යනවා. විසඳුමක් ගන්න. එයාලගේ පරණ ඉබිකාර් එකේ දාගෙන යන්න හදනවා තාත්තව. ඒත් ඒක ස්ටාර්ට් වෙන්නේ නැහැ. පස්සේ මෙයාලා පාරේ යන ට්‍රිවිල් කාර් එක නවත්තගෙන ට්‍රිවිල් එකේ දාගෙන එක්කන් යන්න හදනවා. හැබැයි ට්‍රිවිල් රියදුරාට තාත්තා මැරිලා ඉන්න විත්තියක් නම් අඟවන්නේ නැතුව තමයි මෙයාලා එක්කන් යන්නේ. තාත්තා හොදට බීලා සිහිය නැතුව ඉන්න වගේ තමයි මෙයාලා ට්‍රිවිල් එකේ එක්කගෙන යන්නේ. හරස් 4 ට්‍රිවිල් එකේ දාපු නිසා කකුල් දෙක එළියේ. ට්‍රිවිල් රියදුරා අන්න ඒ වෙලාවේ තමයි අර අපි දැකපු ට්‍රේලර් එකේ පෙන්නලා තියෙන විදියට කකුලේ රතු පාට රෙද්දකින් ඔතලා එක්කගෙන යන දර්ශනය පෙන්වන්නේ. හොස්පිටල් ගිහින් කොහොම හරි ડોක්ටර්ට කතාව කියනවා. ඒත් ડોක්ටර් පිළියමක් යොදන්න බෑ. මොකද මරණ සහතිකයක් නැතුව. බැරිම තැන ડોක්ටර් ආයේ එයාලව මිනිහත් එක්ක ගෙදරට යවනවා. හවස ડોක්ටර්ම ගෙදරට ඇවිල්ලා ඒකට විසඳුමක් කරන්නම් කියලා. මරණ සහතිකය ආවට පස්සේ කොහොම හරි ත්‍රිවිල් එකේම ආයෙත් එයාලා ගෙදර එනවා තාත්තත් එක්ක. දැන් නම් ත්‍රිවිල් කාර්යයට හංගන්න දෙන්නේ නැහැ. ත්‍රිවිල් කාර්යය දන්න මොනෝම හරි දෙයක් මේක ASCII තියෙනවා කියලා. ගෙදරවම ටිකකට පස්සේ ලේලිලා දෙන්නත් එනවා ළමයි එක්ක මැරුණු තාත්තා බලන්න. එයාලත් ඇවිල්ලා අඬනවා. ලේලිලා එනකොට කමලා ආයෙත් එනවා. මේ කමලගේ සීන් ටික බලන අයට මාර මාතල්ලයක් ගන්න පුළුවන්. කමලා ආයෙත් එයාලත් එක්ක කතා කරලා කමලා ආයෙත් කියනවා ඔයාලට උදව්වක් ඕන නම් කියන්න කියලා. කමලා ආයෙ ගෙදර යනවා. ලේලිලත් දැන් සීන් එක දන්නවා. ඒකට දැන් හැමෝම එක ක්‍රමවලට පිළියම් යොදලා එක පහත් කරන්න ආයෙත් try කරනවා. ඔන්න දැන් මරණේ බලන්න ග්‍රාම සේවක මහත්තයා එනවා. තාමත් ගමෙන් දන්නේ ග්‍රාම සේවක විතරයි. මෙයාලා හැමෝම්ගෙම මේ ප්‍රශ්නේ හංගනවා. කොහොම හරි ග්‍රාම සේවකාවමත් අර කෙලින් වුණු එක පේන්නේ නැති වෙන්න අම්මා ඔළුව තියාගෙන අඬනවා හොඳටම. ඒ හින්දා ග්‍රාම සේවකට මීටර වෙන්නෙත් නැහැ. ග්‍රාම සේවක ගියාම ආයෙත් හැමෝම මිනිය වටේ ඉඳගෙන එක යෝජනා කතා කරනවා. ඒ අතරතුරදී තමයි පොඩි මිලේලි ගුරුන් වහන්සේ කෙනෙක් ගෙන්නන්න අදහසක් කරා. ලොකු පුතා ගුරුන් වහන්සේ ගෙන්නන වැඩේට ටිකක් අකමැති වුණාට පස්සේ එයාම තමා යන්නේ ගුරුන් වහන්සේ එක්කගෙන එන්න. ඔන්න ඊට පස්සේ තමා ටිකක් වයිරල් ගිය ලේලිලා දෙන්නගේ තාත්තගේ ශිෂ්ණය සයිස් එක ගැන කතා කරන කොටස යන්නේ. ඒ වෙලාවේ ලේලියෝ දෙන්නම කතා වෙනවා තාත්තට එහෙම වුණාට පුතාලා දෙන්නගේ නම් ඒව වලට කිසිම උද්‍යෝගයක් නැති වගේ.
කොහොම හරි ලොකු ලේලි කියනවා එයා හස්බන්ඩ්ට ඒවට උත්තේජනයක් වෙන පෙති වගේකුත් දුන්නා. ඒත් ඒක හරි ගියේ නැහැ කියලා. ඇත්තට මේ දෙන්නගේ සීන් එක බලන අයට ලොකු ආතල් එකක් ගියා. ලොකු පුතා වැඩේ සැටල් කරන්න ගුරුන් වහන්සේ එක්කන් එන්න ගියාට මෙන්න හවස එන්නම් කිව්ව දොස්තරත් ගෙදරට ඇවිල්ලා ඉන්නවා. හොඳම ආතල් එක තමයි දොස්තරට පාර කියන්නේ කමලා. කමලා ගෙදරට එක්කන් ඇවිත් කියාම ડોක්ටර් කියනවා ගෙදර අයට ඒ ගෑණි නම් හරිම කේලම් මල්ලක් තමා කියලා. මම මැරුණ විත්තියක් නොකිය මේ ගෙදර මහත්තයාගේ කකුලේ පොඩ්ඩක් අවුලක් කියලා වැටිලා ඒක සුව කරන්න තමා මේ ප්‍රතිකාර කරන්න තමයි මම ආවේ කියලා කියනවා. හොඳම ආතල් එක තමයි මීට කලින් දෙපාරක්ම සමලට බොරු කිව්වා. එකපාරක් අම්මා වැටුණා කියලා කිව්වා. එකපාරක් පුංචි වැටුණා කියලා කිව්වා. මේ පාර ડોක්ටර් කියලා දෙනවා තාත්තා වැටුණා කියලා. ඉතින් කමලට හිතෙනවා කමලට තේරෙනවා මෙතන ලොකුම අවුලක් තියෙනවා කියලා. හරි. පොඩි පුතා දැන් මල් ශාලාවට ගිහිල්ලා. මල් ශාලාව එකත් දෙනවා සුපිරිම ආතල් ටිකක්. ඌ නිදාගෙන ඉන්නෙත් මිනි පෙට්ටියක් ඇතුලේ. එක පාටම පොඩි පුතාවම එයා එළියට. එයා පොඩි පුතාට කියනවා පෙට්ටිවල මිල ගණන්. අන්තිමට පෙන්නනවා මිලියන ගාණක් වටන පෙට්ටියක්. ඒක කවුදෝ മന്ത്രി කෙනෙක් අම්මා මැරුණම ගන්න කල් තියලා ඔඩර් කරපු පෙට්ටියක්. මෙන්න මේ පෙට්ටියේ කතන්දරය හොඳට මතක තියාගන්න. මොකද මේ පෙට්ටියේ කතන්දරේ අන්තිමට ලොකු පළහිලව්වක් වෙන්නත් හේතු වෙනවා. කොහොම හරි අර බේබදු පුතාටම හරියන මල් ශාලාකාරයෙක් සෙට් වෙනවා. ඔන්න දැන් ගෙදරට ගුරුන් වහන්සේ එනවා. ගුරුන් වහන්සේ එනකොට ડોක්ටර් මහන්සියට නිින්ද ගිහින් සාලේ පුටුවක් උඩ. හතේ තියාගෙන ඉඳලා තියෙන්නේ ડોක්ටර් වේදනාලාවේ වේදනාලාව උඩින් රෙද්දකුත් තියෙනවා. එතකොට දැන් පේන්නේ වෙනම දෙයක්. ගෙදරට ආපු ගුරුන් වහන්සේ රැවටෙනවා කෙලින් වෙලා මැරුණු තාත්තා ඒ ડોක්ටර් කියලා. ඒ ડોක්ටර් ළඟට ගිහිල්ලා එක එක මන්තර කියා කන්නලව් කරනවා. පොඩි එකත් එතනට ඇවිල්ලා සීන් එක දන්නේ නැහැ වගේ. අපේ තාත්තට තිබ්බෙත් මෙන්න මේ ලෙඩේම තමයි මාර ලෙඩක් තමයි නේද ගුරුන් වහන්සේ කියලා කියනවා. පස්සේ තමයි ලොකු පුතා ඇවිල්ලා දෙන්නටම බැලලා කියන්නේ තාත්තා ඉන්නේ ඇතුලේ ඔය ඉන්නේ තාත්තා නෙවෙයි කියලා. ඔය ඉන්නේ ડોක්ටර් කියලා. ඊයසේ කමලා සැරින් සැරේ වත්තට එනවා කෙසෙල් කොළ කපන්න වගේ. කේලම් හොයන්න තමයි එන්නේ. ලොකු පුතා කමලට ඇහෙන්න කියනවා බොරුවට තාත්තා එක්ක කතා කරනවා වගේ කමලට ඇහෙන්න එක එක ඒවා කියනවා. තාත්තා ජීවතුන් අතර ඉන්නවා වගේ කමලට ඇහෙන්න එක එක දේවල් කියනවා. ගුරුන් වහන්සේ තාත්තා ළඟ එක මන්තර කියා කන්නලව් කරනවා. පස්සේ එයා කියනවා ඔක්කොටම තාත්තා මැරුණට තාත්තගේ ආත්මේ තාමත් හිර වෙලා තියෙනවා කියලා. ලොකු තානෝ ඒ කොහෙද හිර වෙලා තියෙන්නේ කියලා. ඇහුවම හරු කියනවා අර කෙලින් වෙලා තියෙන්නේ අන්න එතන තමා තාත්තගේ ආත්මේ හිර වෙලා තියෙන්නේ කියලා බොරු විකාර කියනවා. මේ බොරු විකාර බලන් ඉන්න බැරිම තැන එක්කගෙන ආපු ලොකු පුතාම ගුරාව එලවලා දානවා. ඒත් එලවපු එක පොඩි එකාට නම් වැඩි සෙට් වෙන්නේ නැහැ. පොඩි එකා ගුරුන් වහන්සේ ෂේප් කරන ගමන් දෙන්නම පොඩි අඩියකුත් ගහනවා. ඔන්න දැන් ડોක්ටර් අන්තිම උත්සාහය විදියට ඒක කපලා අයින් කරන්න යෝජනා කරනවා. ඒත් අම්මා ඒකට කැමති වෙන්නේ නැහැ. අම්මා කියනවා ඒක කපන්න එපා. ඒක තමයි එයාගේ ඇඟේ තියෙන හොඳම කොටස කියලා. මේ කැලේ පොඩ්ඩක් වෛරල් ගිහිපු කොටසක්. හරිද? ડોක්ටර්ත් ඉතින් දැන් තරහ ගිහින් ගෙදරින් පිට වෙලා යනවා. ඔන්න ඔය අතරතුරදී තමයි පන්සලේදී ග්‍රාම සේවකයි හාමුදුරුවන්ගේ අතර වෙන කතාව පෙන්නන්නේ. මෙන්න මේ දෙන්නගේ කතාව අතරතුර තමයි කමලා ඇත්තරම මේ ගෙදර ප්‍රශ්නයක් වුණා. ඒ ප්‍රශ්නේ ඒ ගෙදර තාත්තා මැරුණ විත්තිය කමලා හරියටම දැනගන්නේ ඔන්න ඔය පන්සලේදී තමයි. ආයෙත් පොඩි පුතා අම්මා එක්ක ගුරුන් වහන්සේගේ මන්ත්‍ර ටික කිය වැඩේ කරනවා. ආයෙත් ලොකු පුතා ඇවිල්ලා ඒක නවත්තනවා. දැන් කරන්න කිසිම දෙයක් නැහැ. තාත්තා කොහොමත් මැරුණා. තාත්තා මැරුණම එම්බාම් කරන්නත් එපා කියලා මැරෙන්න කලින් අවසාන කැමැත්තක් විදියට තාත්තා කියලා තියෙනවා. ඒ විදියටම තාත්තට එම්බාම් නොකර අන්දලා පෙට්ටියක දාලා මල ගෙදර කරන්නයි දැන් හදන්නේ. කාටවත් කියන්න එපා කිව්වට පොඩි එකා උගේ යාළුවෙක්ට වැඩේ කියලා තියෙන්නේ. උගෙන් උදව්ත් මල ගෙදරට ගත්තා. එක එක කොඩි දාන්න අනම්මනන් දේවල් වලට පොඩි එකා උගේ යාළුවෙක් එක්කන් ඇවිල්ලා. පොඩි එකයි උදව්වට ආපු යාළුවයි මල ගෙදර හොඳටම බීලා. පොඩි එකා යාළුවා එක්ක වෙරි වැඩි වෙලා තාත්තගේ පෙට්ටිය ගාවට ඇවිල්ලා අඬනවා.
පස්සේ මෙයා පෙට්ටියේ ඉන්න තාත්තව එළියට අරගෙන නැගිට්ටවල බදා ගන්න හදනවා. ඒක දැකපු ලොකු පුතා ඉක්මනට දුවලා ඇවිල්ලා මල්ලිව නවත්තනවා. හැබැයි හරි අපූර්ව සිදුවීමක් තමයි දැන් වෙන්නේ. පෙට්ටියෙන් තාත්තා අතෑරුණු තාත්තා මේ පාර එක පැත්තකට හැරිලා මිනි පෙට්ටියේ හිටියේ. ඒක දැකපු ලොකු පුතාට මාර අයිඩියා එකක් එනවා. තාත්තගේ නෙළුම් කුරන පැත්තකට හැරිලා ඉන්නවා. ඉන්නකොට පේන්නේ නැහැ. දැන් මාර අයිඩියා එකක් ඇවිල්ලා තිනවා. පැත්තට හැරිලා ඉන්න හින්දා තාත්තගේ නෙළුම් කුරන කලින් විදිහට පේන්නේ නැහැ. එහෙම තිබ්බම් මලගෙදර එන අයට වැඩේ ගානක් හංගන්න පුළුවන්, ෂේප් එකක් ගහන්න පුළුවන්. ඒ හින්දා ඔන්න දැන් එහෙම තියන්නයි හදන්නේ. ඒත් මලගෙදරට එන අයට එක ප්‍රශ්නයක් නිසා මෙයාලා කියන්න ගන්නවා හරස් අතර ඉන්න එක තමා තාත්තගේ අන්තිම කැමැත්ත කියලා. ඒක නිසා තමා එහෙම තිබ්බේ කියලා පෙට්ටියේ. ඔන්න මලගෙදර තාත්තගේ හොඳම යාළුවෝ දෙන්නත් එනවා. ඒ දෙන්නටත් කියන්නේ මිනිහා අනිත් පැත්ත හැරලා තිබ්බේ තාත්තගේ අන්තිම කැමැත්ත නිසා කියලා. ඒ වුණාට ඒ දෙන්න කියනවා තාත්තා ජීවතුන් අතර ඉද්දී එහෙම අන්තිම කැමැත්තක් ගැන කිව්වේ නෑ කියලා. ලොකු පුතා කියනවා ඒ දෙන්නට කොච්චර ළඟම යාළුවෝ හිටියත් තාත්තලා එයාලට හංගලා පුතාලට විතරක් කියන දේවලුත් මේ ලෝකේ තියෙනවා කියලා. ඔනේ ඇස්සේ මලගෙදරට කලින් පෙන්නපු ත්‍රිවිල් කාර්යයත් මලගෙදරට එනවා. ගෙදර අය හිතුවේ යා මලගෙදරට එන අයට ඇත්ත කතාව කියන්න හදලා කියන්න තමයි හදන්නේ, බය කරලා ආයෙත් කීයක් හරි ගන්න තමයි හදන්නේ කියලා. නෑ, ඇත්තටම එයා ඇවිල්ලා තියෙන්නේ පොඩි පුතාගේ ෆිට් එකක් නිසා. දැන් මලගෙදර කට්ටිය ගොඩක් ඇවිල්ලා ඉන්නවා. කලින්ට වඩා කට්ටිය ඇවිල්ලා ඉන්නවා. එයාස්සේ මලගෙදරට ආපු කමලා හැමෝන්ගෙන්ම අහනවා ඇයි අර එහෙම මිනිය තියලා තියෙන්නේ කියලා. ඔන්න දැන් තමයි හොඳ මාතල් එක වෙන්නේ. කොහෙන්දෝ මන්ද ආපු ගෑනු කෙනෙක් තාත්තා ගාවට ඇවිල්ලා හොඳටම අඬනවා. ඒ තමා තාත්තගේ අනියම් බිරිඳ. ඒ ගැන පුතාලා දැනගන්නේ තාත්තගේ යාළුවෝ දෙන්නගෙන්. කලින් පාර ලොකු පුතා තාත්තගේ යාළුවෝ දෙන්නට දීපු පොරටෝක් එක කින්ඩියට හරියන්න මේ පාර යාළුවෝ දෙන්න කියනවා කොච්චර ළමයි ළඟ හිටියත් තාත්තලා එයාලගේ ළමයින්ට හංගන හොඳම යාළුවන්ට විතරක් කියන දේවලුත් මේ ලෝකේ තියෙනවා කියලා කින්ඩියක් දෙන්නේ. එයාස්සේ දැන් තවත් ආතල් එකක් වෙලා. වැරදිලා මිනිය දාලා ඉවලා තියෙන්නේ සාමාන්‍ය ලාභ පෙට්ටියේ නෙවෙයි. අර මිලියන ගාණක් වටින පෙට්ටියේ. අර මල්ශාලාකාරයා ඒක මාරු කරන්න ගගා එක පැත්තකින් වද දෙනවා. මාරු නොකරොත් ඇත්ත කතාව ගමටම හෙන්න කියනවා කියලත් මල්ශාලාකාරයා කියලා බය කරනවා. ඔන්න දැන් කමලගේ CCTV එකට අලුත් ප්‍රශ්නයක්. කවුද අර මිනිය ගාව අඬන ගෑනු කෙනා කියලා. ගෙදර අනිත් අය ඒ ගෑනු කෙනා කවුද කියලා හරියටම දැනගත්තට ඒක අම්මට නම් දැනගන්න තියන්නේ නැහැ. මොකද ලොකු ප්‍රශ්නයක් වෙන්න තියෙන නිසා. මෙයාලගෙනුත් කමලා ඒ කවුද කියලා ඇහුවම නෑදෑ වෙන කෙනෙක් කියලා බොරුවට කියනවා කමලට. අර ත්‍රිවිල් කාර්යය අර ඇවිල්ලා ත්‍රිවිල් කාර්යය යාගේ පුතා කියලාත් කියනවා බොරුවට. කමලව රවට්ටා. ඔන්න දැන් මලගෙදර පාන්සුකූලේ කරන්නයි යන්නේ. පාන්සුකූලට හාමුදුරුවන්ලත් වැඩලා ඉන්නවා. පැන් වඩන වෙලාවේ ගෙදර අය වගේම අර ගෑනු කෙනත් පැන් වඩන්න එනවා. එතකොට තමා අම්මා දැනගන්නේ පොඩි පුතාගේ කටින්ම මේ අනියම් බිරිඳ කියලා තාත්තගේ. පාන්සුකූලේ අස්සෙම අම්මා ගිහින් කැත්තක් කරන් ඇවිත් අර ගෑණිට කොටන්න හදනවා. ඒ ගෑණිත් නිකන් ඉන්නේ නැහැ. දෙන්නම සැරටම වලිය දෙන්නම දෙන්නගේ කෙහෙවලු පටල ගන්නයි හදන්නේ. කොහොම හරි හාමුදුරුවෝ ටිකත් නැගිටලා එතනින් යනවා මේක බලන් ඉන්න බැරිම තරම්. මේ ලොකු වලියට තව අය සෙට් වෙනවා. මේ වලිය තමයි කතාවේ තීරණාත්මක කොටස වෙන්නේ. අම්මා කැත්තෙන් ගහන්න හදනකොට බය වෙන්නේ වෙන කවුරුත් නෙවෙයි මල්ශාලාකාරයා. ඒ මොකද දන්නවද? එයා බය වෙනවා කැති පාරක් හරි වැදුනොත් මේ මිලියන ගාණක් වටින පෙට්ටියට වැදුනොත් මාර වැඩේ තමයි වෙන්නේ කියලා. කොහොම හරි මේ රණ්ඩුව සැරටම ගිහින් පෙට්ටිය ඇරිලා තාත්තාත් අනිත් පැත්ත හැරෙනවා. මාර වැඩේ. ඔක්කොම සයිලන්ට්. තාත්තගේ නෙළුම් කුලන කෙලින් වෙලා දැන් හැමෝන්ටම පේනවා. මෙච්චරලා වහන්න හදපු කෙලින් වෙච්ච නෙළුම් කුලන දැන් හැමෝන්ටම පේන්න ගන්නවා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. හැමෝම දැනගත්තා. දැන් ආයේ පෙට්ටිය වහලා ගෙනියන්න හදනවා. පෙට්ටියේ අර කෑල්ලක් එළියට පැනලා. නෙළුම් කුලෙන් කෑල්ලක් එළියට පැනලා.
කොහොම හරි පෙට්ටිය එළියට ගේනකොටම හේවිසි ගහනවා. එළියට ගෙනත් තියෙන්නේ වැරදි පෙට්ටිය. මිලියන ගාණක් වටන පෙට්ටිය. පෙට්ටි දෙකෙන් චේන්ජ් කරලා තින් දැන් මිනිහ මුලින්ම එළියට ගෙනල්ලා තියෙන්නේ වැරදි පෙට්ටිය. ඊට පස්සේ කියනවා ඊට පස්සේ දැනගන්න මේ වැරදි පෙට්ටිය කියලා. ඔන්න දැන් ඊට පස්සේ ආයි සාමාන්‍ය පෙට්ටිය තාත්තා එළියට දාගෙන එනවා. ආයෙත් හේවිසි ගහලා ඔන්න දැන් කට්ටිය හේවිසි ගහන එක පස්සේ අඬා මිනි පෙට්ටියත් පස්සේ කට්ටිය යනවා. ආතල්ම වැඩේ දැන් කලින් මරාගත්ත අම්මයි තාත්තගේ අනියම් බිරිඳයි දෙන්නම දැන් හොඳ වෙලා දෙන්නම එකට බදාගෙන අඬනවා. හරි. මිනි පෙට්ටිය ගෙනියනකොට ඒකෙන් වැඩිපුර කෑල්ලක් එළියට පැනලා ඒක දැන් හොඳට පේනවා ඒ ඇස්සේ. මාරම ආතල්ලෙන්. හරි. දැන් අන්තිම කොටසේදී යන්නේ කතාව මෙච්චරලා හිටපු එක එක චරිත හිතන්න ගන්නවා මේ මරණයට හේතු උනේ Taman කියලා. තමන් වෙන වෙනම හිතන්න ගන්නවා මේ මරණයට හේතු උනේ Taman කියලා. මුලින්ම යාළුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් කතා වෙනවා අනිත් කෙනාට කියනවා ඒක උනේ එයා හින්දා තමා කියලා. මොකද දන්නවද? එයා කලින් දවසේ සනී ලියොන්ගේ බ්ලූ වීඩියෝ DVD එකක් තාත්තට දීලා තියෙනවා. ඒක බලබලා ඉදි තමා තාත්තා මැරිලා තියෙන්නේ කියලා හිතන් එයාගේ පැත්තට වැරද්ද දාගන්නවා. හරිද? ඊට පස්සේ තාත්තගේ අනියම් බිරිඳ වෙනවා. අනියම් බිරිඳයි අම්මයි. ඒ දෙන දැක්කම ෆිට්ටලාන ඉන්නේ. අනියම් බිරිඳ අම්මා එක්ක කියනවා මේකට වග කියන්න ඕනේ එයා කියලා. මොකද අම්මා නැති වෙලාවක තාත්තා එක්ක කෝල් එකක් මතන වීඩියෝ කෝල් එකක් ගැන කියන්නේ මේකේ. කෝල් එකක් අරගෙන හිටියා. ඒක නිකන් කෝල් එකක් නෙවෙයි කියලා. එතකොට හිතා ගන්න පුළුවන් මොන වගේ කෝල් එකක්ද කියලා. හරිද? ඒ හින්දා අනියම් බිරිඳත් කියනවා මේකට වග කියන්න ඕනේ එයා කියලා. එයාසේ තාත්තගේ ලොකු පුතා යාගේ බිරිඳත් එක්ක කියනවා මේකට වග කියන්න ඕන එයා කියලා. මොකද එයාගේ බිරිඳ එයාට කලින් දුන්න ලිංගික උත්තේජක පෙති. එයා ඒ ටික බීලා නැහැ. ඒ ටික තියලා තියෙන තාත්තගේ බෙහෙත් තියෙන තැනකින් තියලා අන්තිමට එයා හිතන තාත්තා ඒව ටික බීලා තමා මෙහෙම දෙයක් උනේ කියලා. කොමාරි ඒක නොබීපු හින්දා එයාගේ බිරිඳ වෙනම ප්‍රශ්නයක් ගන්නවා. බිරිඳ වෙනම ඇරියස්යක් ගන්නවා ඒක බිව්වේ නැති හින්දා ලොකු පුතා. හරිද? ඔන්න ඔය තුන් දෙනා තුන් විදියට තුන් පැති වලින් එයාලා වැරදි කියලා හිතනවා. හරිද? නිසා අන්තිමම කොටස විදියට කතාව යන්නේ. මිනිය වල දාලා හැමෝම ගියාම තාත්තත් එක්ක එකට බොන පොඩි පුතා. හැමදාම තාත්තත් එක්ක එකට බොන අවසර වරියක් ගහන පොඩි පුතා. අන්තිමට තාත්තා එක්ක ඊට කලින් දවසේ ගහපු බෝතලේ ඉතුරු ටික තාත්තගේ වලගාවෙන් තියෙන. හොඳම කොටස තමයි අන්තිම ෂොට් එක විදියට. ඒක තියන්නේ තාත්තගේ වල උඩ අර නෙළුම් කුළුණක් තියෙන විදියට. තාත්තගේ ශිෂ්ණේ තියෙන විදිහම තමයි ඒක තියලා තියෙන්නේ. ඔන්න ඔයක තමයි කතාවේ අවසානය. ඉතින් මේ කතාව ඇතුලේ ගොඩාක් ලස්සන සිදුවීම් ගොඩාක් තිබ්බා. මං හිතන්නේ එක සිදුවීමක් කේන්ද්‍ර කරගෙන ගොඩාක් ලස්සන ආතල් ගොඩක් අපිට ගෙනල්ලා දීපු ලස්සන කතාවක්. මේ කතාව ලංකාවේ ඉතිහාසයේ ගොඩක් වැදගත් සම්දිස්ථානයක් වේවි කියලා මං හිතනවා. එහෙනම් මේ වීඩියෝ එකෙන් මම සමුගන්නම් තවත් මේ වගේ ලස්සන මූවි රිවිව් එකකින් හම්බෙමු. මේ වගේ ලස්සන මූවීස් වල රිවිව්ස් අහන්න මතක ඇතුව channel එක subscribe කරන්න. මම ආකේෂ් goodbye.